Hello, welcome to my pen guys. On අද අපි දැන් ඇවිත් තියෙන්නේ fruit picking. Fruit picking කියුවාට මේක apple මේ දවස්වල තියෙන apples උයි තව පොඩි fruits ටිකක් විතරයි. මොකද අර berries ඔක්කොම ඉවරයි දැන්. ඒක නිසා අපි ආවා ටිකක් වෙනස් fruits ටිකක් බලන්න මේ අවුරුද්දේ. ඔයගොල්ලෝ මතකද මේ farm එක නම් අපි අවුරුදු ගානකට කලින් ආවා. tractor tour එකක් එක තියෙන්නේ. මේකේ ගොඩාක් තියෙනවා පළතුරු දැනට ඉතුරු වෙලා. පටන් ගත්ත මුල්ම කාලේ වගේ. ඔව් පටන් ගත්ත මුල්ම කාලේ වගේ. හරි. එහෙනම් ගිහින් බලමු මොනවද අද තියෙන fruits කියලා. අපි අපේ tour එක යන්න කලින් මේ පොඩ්ඩක් ice cream එකක් ගන්න මොකද අද පොඩ්ඩක් රස්නේ සීතලත් එක්ක පොඩ්ඩක් රස්නේ අවුව තියෙනවා. ඉතින් අපි හිතුවා මේකේ තියෙන fruit flavors try කරන්න. ඉතින් මෙයා නම් vanilla ගත්ත වෙනදා වගේ ගන්න කෙනෙක් ගත්තා නැත්නම් ඊට පස්සේ කියලා මම මොනවද එහෙම nectarine ගත්තා බලමු. මොකට මුණ බලාගෙන නැතේ. මෙයා කොහෙද යන්නේ? මේකනේ. එයාට යන්න පුළුවන්ද? You guys will probably get tired before he does if you do throw a stick and just do it forever. But firstly, welcome to Raymond's Orchard. My name's Alex, so I'll be your tour guide today. අපි මුලින්ම ආවා මේ plums. මේ බලන්න. අපි first time තමයි plums කඩන. මේකට අපිට ඇති තරම් ගෙනියන්න පුළුවන් කිලෝ 7ක්. ඒ කියන්නේ මේකේ අර එක ෆෘට් එකක් විතරක් නෙමෙයිනේ තියෙන්නේ. අපිට ඕන තරම් මික්ස් ෆෘට්ස් අපි අද කඩන මික්ස් ෆෘට්ස් මේකට දාලා ඒ ඕනම කිලෝ එකක් $7කට ගන්නවල. හොමරයි. මාටයි. හොදන්න ඕනේ නැහැ කිව්වා. මොකද මෙයාලා මේ කියන සේෆ් කියලා මම හිතන්නේ ඒගොල්ලෝ මොනවා හරි කරන්න නැති. කෙමිකල්ස් මොකුත් නැහැ කිව්වා. මේ ටෝ එක ඇතිතරම් ගන්න පුළුවන් $33යි. 33යි 39යිද? 39. $39යි ටිකට් එක කෙනෙකුට. නියමයිනේ. ඕන තරම් ගන්න පුළුවන්. මම මෙච්චර කාලයකට ගාපු රහම ප්ලම්ස්. මම මේ බැලුවේ මේ පැලෙන්න ඉදිලා කියලා පෙන්වන්න. පැලෙන්න ඉදිලා. පැලෙන්න ඉදිලා ගන්න පාන සත්තු කාලා දෙන්න. නෑ. පහක් විතරක් කඩා ගන්නවා මොකද මේ තව ගොඩක් තියෙනවා ෆෘට්ස්. මේ විදිහට තමයි මෙහි ප්ලම්ස් හැදෙන්නේ. ඒක ඉදලා හොඳට. ජූසි. මේක තාම හොඳටම ඉදිලා නැහැ කියලා අපිට අද පොමග්‍රනේට් පික් කරන්න බෑ. බලන්න. නේද මේවත් පික් කරන්න පුළුවන්. අර මේ ඔයගොල්ලන්ට මතක ඇති අර දෙලුම් කූඩැල්ලා හිටියේ මේකනේ. ඔයගොල්ලෝ බැලි දෙලුම් කුඩල්ලා මේක තමයි හිටියේ. දැන් ආවේ ෆිග්ස්. ෆිග්ස් නම් අපේ එච්චර ආසන මොකද අපේ ගෙදරක් තියෙනවා. ඊළඟට මෙතන එක එක ಜಾති වල ෆිග්ස් තියෙනවා. So, I'll show you the difference in colour. So this one's unripe, this one's ripe. So the darker colour and then the lighter colour. So the lighter one's the best one, but even that, if you're still not sure, you can squeeze it, and this light one should be very soft. මේක මෙහෙම පොඩ්ඩක් මේ ස්ක්වීස් කරන්න ඕනේ. එතකොට තමයි දැනගන්න පුළුවන් ඉදිරියද කියලා. අර අපේ ගෙදර තිබිලා අපි වීඩියෝ එකක් දාලා තිබ්බේ. අනේ උනාට ඒවට ආස නැහැ මම. මත් ආස නැහැ.
22. මේවා තමයි figs. මට වැඩි ඉන්නේ නැහැ. ඊළඟට. හරි. දැන් ආවේ apples. පැත්ත තියෙනවා ගොඩක්. ෂෝක්නේ අපි ඇපල් කඩලා තියෙනවා නේද? මේ වගේ ඇපල් ගස් වලින් කඩලා නැහැ. මේ වගේ කැලියට ඇවිල්ලා. බලන්න. සයිලයි කියලා බිමට ගන්න. බර වෙලා අත. ෆොටෝ එකක් ගන්න පුළුවන්. ෂෝක් හැබැයි. මේ බලන්න. ලස්සනයි හැබැයි. මොකද මේ චූටි කිරි රතු පාට. මෙතනත් අපිට ඕන තරම් කන්න පුළුවන්. හරි ජූසි අප්පු. මීමැස්ස ගොඩක් ඉන්නවා ඊට පස්සේ. මේ මීමැස්ස ඇපල් කනවා. හරි. මම බලන්න. ආමෙන්. බලන්න මෙතන තියෙන වෙන එක මේකේ මේක අරකට වැඩි ලොකුයි. මේක අපි ලංකාවේ කන එකමයි. පින්ක් ලේඩි ඇපල් එක. මට එපා. බේබි ඇපල් එක වගේ නේ. නේද? මෙතන තියෙන හොඳ රෙදිස්ට්. මේ ෆාම් එකේ තමයි අපිට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. මේක අනිත් ෆාම්ස් වගේ නෙමෙයි. මේකේ ෆෘට් සීසනල් නිසා අපිට එක සීසන් එක ඇවිල්ලා ඔක්කොම ෆෘට්ස් කඩන්න බෑ. ඒ වුණාට එනවනම් එක සීසන් එක බලලා මේකේ මේ ෆාම් එකේ හැම ෆෘට් එකක්ම තියෙනවා. ඔයගොල්ලෝ අපි අනිත් වීඩියෝ එක බැලුවා නම් මේ ෆාම් එකේම කරපු ඒකේ අද නැති ෆෘට්ස් තිබුණා ඒ කාලේ අපි එද්දි නේද? අද ඒදා තිබිච්ච නැති ෆෘට්ස් තියෙනවා. ඒ වගේ තමයි. රෙනර්ස් ඕචර්ඩ් අපි දාන්නම් ඇඩ්‍රස් එක. එන්න. දැන් ඉතින් ෆෘට් සීසන් එක ඉවර වෙගෙන යන නිසා තව තියෙනවා කඩන්න. එක තැනකදී ගොඩක් ෆෘට්ස් කඩනවා නම් මේ ෆාම් එක තමයි ගොඩක් රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. බෙරිස් නෑ හැබැයි. අපි තියෙනවද නැහැ. උන්ට අපි බෙරිස් කවදාවත් මේ ෆාම් එකේ අදත් නැහැ. කලින් තිබුණෙත් නෑ අපිට හම්බුනේ. ලොකු ඒවා තියෙනවා. ඔයාලා ෆෘට් පිකින් වීඩියෝස් වලට ගොඩක් ආසයි කියලා තිබ්බා. ඉතින් ඒක නිසා තමයි අපි හිතුවේ මේ පාරත් ඇපල් කඩන්න එනවා කියලා. මොකද අපේ දැන් මේ මාසෙන් පස්සේ ෆෘට්ස් ඉවරයිනේ. ඊට පස්සේ ඕටම් එක තමයි මේ යන්නේ. ඊට පස්සේ වින්ටර් එක ආපුවාම මේ මොකුත් නැහැනේ. ඊට පස්සේ ආයෙ අපිට ඉන්න මාස 6ක් විතර ෆෘට්ස් එනකම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න අපිට මේ තියෙන වෙබ්සයිට් එක. මේක. මොකද අපිට සමහරවිට අමතක වෙනවා. මෙන්න මේක තමයි ෆාම් එක. මේකට ලාවුලු වගේ. මේක තාම සීසන් එක නෙමෙයි. එයාලට ට්‍රයි කරන්න කියලා දුන්නා. දැන් යනවා මොනවද කියලා කිව්වේ නැහැ. තාම මොනවද තියෙනවා. Is that fair? No. මේ පාර කිවි නෑ. ඔයාලා මතකද ගිය පාර කෑවා මැන්ඩරින්ස් උත් නෑ. වින්ටර් එකට තමයි නේ. ග්‍රේප්ස් කාලේ ඉස්රේල්
කිවි. ඕ මේක වෙන જાතියක් මම සයිස් සේම් නෑ. මේක yellow plums. රස නම් නෑ. රහයි. අකන රස හොඳට තියෙනවා. yellow ඊට පස්සේ මාර්ක පෙන්නනවා. රහමරයි. ඊට පස්සේ මේක දැන් අරක yellow නේ මත තියාගෙන. මේක ඇඹුල් ටිකක්. මේක රෙඩ් ඇන් yellow වගේ තියෙනවා. අරක තනිකරම yellow. yellow එක sweet. මේක ඇඹුල් sour. දැන් මේ අපි කඩන්නේ අපි ගෙවන ගානට අපිට ඕන තරම් කඩාගෙන කන්න පුළුවන්. ඒක හොඳටම මතක් කරන් තිය ඔයගොල්ලන් කමෙන්ට්ස් දාන්නවානේ. මේකත් අර ගහෙමයි. ඒ වුණාට පොඩ්ඩක් ස්වීට් අරකට වැඩිය. මේක රහද? මට රහයි? අර මේක නේද මේ සීනි දාලා මැකලීමියා. රහයි පිටි රහයි කී රහයි. මේ වගේ දාන්න මොන විච් එක මම හිතලා රහයි. කමෙන්ට් එක. මට අවසයි මේක මේ කොහොමද ගහේ තියෙන බෑ. අම්මා මේක රහයි. මානේ ඒක මේ වෙලා. පුරින්ජා වෙච්ච එක. ඔව්. roasted. කලා? කුඹුරේ රහයි. like it. macadamia. Right. නදිකල් දන්නේ නැහැ කොහොමද කන්නේ කියලා දන්නේ නැහැ. Yeah, so this is your European queens. Queens. So the skin European and queens. really අංකේ ඔය කන්නේ නැද්ද කොහෙද? nice craving. You should have told me before. So I was on the phone. Did it taste nice? මම කෑවනේ මේක පොත් ඇරලා ගන්න යා hina වෙනවා. ඉතින් මං කිව්වා මට කියන්න තිබ්බනේ කියලා. එයා කෝල් එකක හිටියේ. try. Yeah. better than European queens කන්න එපා මම පොත්ත පිටින්. හරි ඉවරයි. මේ පාර වැඩි ෆෘට්ස් නෑ. එනවා නම් එන්න. තව මාසෙකින් වගේත් එන්න. ඔව් අපේ මේ ෆාම් එකේම කලින් ෆෘට් බ්ලිකින් සෝරි මේ අත්තසි තාමේ මේවා මේ ෆෘට් පිකින් බ්ලොග් එක බලන්න ඕන නම් මේ ෆාම් එකේම ගොඩාක් ෆෘට්ස් තිබ්බා. මේ කාඩ් එක ක්ලික් කරලා බලන්න. ඒක හරි ඉන්ට්‍රස්ටිං අදට වැඩිය. අපි දැන් මේක ඉවරලා යනවා ජෑම් ටේස්ටිං එකක් තියෙනවා. මේ ෆාම් එකේම තියෙන ෆෘට්ස් වලින් හදන ජෑම්ස් අත් බලමු. ෆෘට් පිකින් ඉවරයි. අපි එතන දැන් මෙතනින් පස්සේ ගිහිල්ලා බලලා බලමු තාම මොනවද ඉස්සරහ තියෙන්නේ කියලා. ඔන්න ඔහම එහෙනම් ෆෘට් පිකින් බ්ලොග් එක ඉවර වෙන්නේ. ආසම මොනවාද? ඔයාලා ආසම මොනවද කියලා අහලා කියන මම ආසම මතක නැහැ. මම නම් ආසම මේක ඉඳන් යනවා. ඇපල්ස් හොඳයි. හොඳයි එක්ස්පීරියන්ස් එක හොඳයි. අර අතන නට්ස් ක්‍රැක් කරනවා. යම් බලන්න. මම ඒකට ආසයි. ඕනේ. අපි දැන් ආසයි ඉඳ ගන්න. හරි. එන යා. මේ Big thumb. Be careful. Oh yes, it has. ඔයාලට මතක ඇති මෙන්න මේක. To try and dodge all the way. Yeah. මේක තමයි ඔයාලා ගිය පාර බලපු වීඩියෝ එක. දෙලුම් කුඩල්ල වලට මතක ඇති. සමහරට ඕස්ට්‍රේලියාවේ දෙලුම් කුඩල්ල කියලා අපි කරේ. මේ තියෙන ෆින්ගර් ලයිම්ස්. මේකේ තියෙනවා මේ කටුත් බයයි. ඇනෙනවා. Oh yeah.
මෙතන තියෙනවා මේ jam tasting. So you can try both sides of the tasting thing. Yeah. Just don't double dip and mix. Peach and blackberry. Ada? මේක අඹුල්. මේක රහයි. ඇප්‍රිකෝට් එකත් And there's a little bit. ඇප්‍රිකෝට් එක පැන් රස වැඩි. චට්නිය කරා. සෝරි සර් යෝ අගරයි රහයි. අර මම ආසේ හැපැත්තේ කොනේ තිබිච්ච චට්නියකට ඒක මාරයි. ඉතින් ඔන්න ඔහොමයි අපේ මේ පාර vlog එක ඉවර වෙන්නේ. චූටි ෆෘට් පිකින් චූටි මට අද මොකක්ද කියලා කඩ චූටි ෆෘට් පිකින් වීඩියෝ එක. තාම සමහර ඒවා මම හිතන්නේ කලින් කිව්වා වගේ සීසනල් තාම නෑ. මෙතන ඉන්න ලාමල යන්න මේ පැත්තට යන්න බලන්න ලාමලා නෙමෙයි මේ පකා මොකද ඇල්පකා කුකුලෙක් ඔව් මෙතන ඇල්පකා තා දෙන්නෙක් ඉන්නවා ඊට පස්සේ කුකුල්ලෝ ඉන්නවා ලස්සන කුකුල්ලෝ අර කුකුලා මතකද ලංකාවේ හිටිය අර බර්ඩ් පාක් එකේ හරිනේ ගිනි කුකුලේ වගේ නෙමෙයි හරි ඔන්න ඔහොමයි අද vlog එක ඉවර වෙන්නේ. ඔයාලා enjoy කරන්න හැටිද කියලා හිතනවා ගොඩක්. එහෙනම් subscribe කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු අපි ඊළඟ සතියේ කොහෙද යන්නේ කියලා තාම තීරණය කරලා නැහැ. ගොඩක් බිසි වුණා ලංකාවට ගිහිල්ලා ආවට පස්සේ ඒ හිර වෙච්ච අර ටිකක් තිබුණා. ඔව්. ඒවත් එක පොඩ්ඩක් බිසි. එහෙනම් ඊළඟ සතියේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් යන්න. බයි.